Hi guys, ඔන්න ඉතින් අදත් ආවා හරි අපූරු ඓතිහාසික වටිනාකමක් තියෙන රජමහා විහාරයක් පෙන්වන්න. ඉතින් ගොඩක් මම ඇත්තටම මේ මාතර පැත්තට අහම හැමතැනම ඇවිදිනවා. හැබැයි අද තමයි මුලින්ම මේ එළමල් දෙනියේ. ඉතින් එළමල් දෙනියේ රජමහා විහාරයට ආවේ. ඉතින් මේකෙත් ලොකු වැදගත්කමක් තියෙනවා, ලොකු ඓතිහාසික වැදගත්කමක් තියෙන පන්සලක්. අපි බලමු. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ අකුරැස පාරේ පොඩ්ඩක් දුර එන්න තියෙන්නේ. ඕන වාහනයකින් ගමන් කරන්න පුළුවන්. පාර ඇත්තටම හොඳයි. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හොයා ගන්නත් ඇත්තටම පහසුයි. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට එනවා නම් මම ඉතින් ඔන්න පෙන්නන්නම් පන්සලේ තොරතුරු කොහොමද කියලා. අපි බලමුනේ කොහොමද කියලා. පන්සලට ඇතුළු වෙනම ස්ථානේ මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් මේ හරියම පුළුවන් ඕගොල්ලන්ගේ ඕනෑම වාහනයක් ආරක්ෂිතව නවත්තලා පාකින් කරලා තියන්න. හරි. මෙතනින් එහාට ඔයගොල්ලන්ට පේනවන්න අර ඈතින් චෛත්‍යයක් පේනවා. ඉතින් පයින් ගමන් කරන්න තියෙන්නේ. මෙතනින් එහාට කිසිසේත්ම වාහන ඇතුළු කිරීම සපුරා තහනම්. බෝධීන් වහන්සේ අමතක රෝපණය කරලා තියෙනවා. ඒ වගේම තවත් විවිධ වටිනාකම් යුක්ෂාක වර්ග ටිකක් රෝපණය කරලා තියෙනවා. සෑහෙන නිදහස් පරිසරයක් තියෙන්නේ පන්සල. ඒ වගේම ටික දුරක් පයින් ගමන් කරන්න තියෙනවා. කොහෙද ගියද ඉතින් මේ වගේ යාළුවෙක් ඉන්නවා අපිට ගමනේදී ආරක්ෂාවට සහ ගමන් මාර්ගෙ පෙන්වන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ඉතින් නිස්කලංක ගස් අතරින් තියෙන පඩි පෙළයක් කරා තමයි ගමන ආරම්භ කරන්න තියෙන්නේ. අදන් මේ පඩි පෙළ නිර්මාණය කරලා තියෙන මේ මෑතක පැමිණෙන අයගේ පහසුතාවක. ඉතින් ඒ හින්දා මම හිතන ඕනෑම කෙනෙකුට මේ මාර්ගයේ පන්සල ගඳ පුදා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගමනේ කිසිම මහන්සියක් විඩාවක් දැනෙන්නේ නැත්තේ මෙන්න මේ වගේ නිස්කලංක ගස් කොළන් පිරුණු ඒ වගේම ගමන් කිරීමට පහසු මේ වගේ පරිසරයක් හරහා ගමන් කරන හින්දා ඇත්තටම ගමනේ විඩාවක් දැනෙන්නේ නැහැ. ගමන් කරනවා මේ පන්සලට යන මාර්ගෙ. මෙයාට හොඳටම තිබහලා ආවා බොන්න. යා එන්න. ඔන්න ඉතින් අපි පන්සලේ උඩටම ඇවිල්ලා තියෙනවා.
ඉතින් ගැටබරු පන්සල ඒ වගේම උරුමුත්ත ඒ වගේම ඊළඟට තියෙන එළමල් දෙනිය. ඉතින් මේ පන්සල් තුනේම රජුරු බණ්ඩාර දේවයන්ගේ අනසක තමයි තියෙන්නේ. ගල් තලාවකට වට වෙලා මැදි වෙලා විශේෂම කියන්න ඕන මේ දවස්වල විහාරස්ථානයේ අලුත්දරිය කටයුතු රාශියක් කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් විහාරස්ථානයේ වෙනුවෙන් මේ දේවල් වලට සම්බන්ධ වෙලා මොනවා හරි දෙයකින් උදව්වක් උපකාරයක් කළා. ඉතින් තමන්ගේ ඥාති මල්ගේ ඥාතින්ට පින්පිනිස හරි මගේ මොනවා හරි පරමාර්ථයකින් මේ දේවල් වලට සහභාගී වෙන්න. ඉතින් උරුමුත්ත දේවල්ට ගියා වගේ තමයි පඩිපෙලක් යම් කිසි දුරක් නැගගෙන එන්න ඕන. හැබැයි අපහසුයක් නැහැ. ඉතින් ගල් තලාවක එක්ක තමයි මේ විහාරස්ථානයේ හැදිලා තියෙන්නේ. ලොකු ඓතිහාසික වැදගත්කමක් තියෙන පින්බිමක්. ඉතින් මේ පින්බිමේ මේ දවස්වල කරන මේ අලුත් අඩිය කටයුතු සඳහා ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ උදව් උපකාරයක් නිකන් කරන්න. උලම් පාර එක්ක විඩාව විනාඩි 15කින් විතර පඩිපෙළ අතරින් විහාරස්ථානයට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් එළමල් දෙනියට ඇවිල්ලා දේවාලයේ මොනවා හරි තමන්ගේ අවශ්‍යතාවය ඒ වැඩ කරගන්න කියනවා නම් මෙන්න මේ නම්බරයකට කතා කරන්න. චෛත්‍ය වන්දනාමාන කරන්න එද්දි මෙන්න මේ වගේ ඇත්තටම හරි අපූර්ව විඩාව නිවා ගන්න තැනක් සූදානම් වෙලා තියෙනවා. පුංචි ගල් තලාව. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන පහනක් හඳුන් කුරක් දැල්ලලා විඩාව සංසිඳුවාලගෙන යත්‍ර නැවත ඉඳලා යන්න. ඒ තරම් උසක තමයි අපි